හායි කොහොමද ඉතින් හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා. මාත් ගොඩාක් හොඳින් ඉන්නවා. ඉතින් අද මම හිතුවා ඔයගොල්ලොත් එක්ක තෙමු අන්බොක්සිං වීඩියෝ එකක් ෂෙයා කරගන්න ඕනි කියලා. ඉතින් වෙල්කම් බැක් ටු ෂාන් සචි YouTube channel. ඉතින් මම subscribe කරලා නැත්තම් දැන්ම ගිහින් subscribe කරන්න bell icon එක click කරලා තියාගන්න. ඉතින් මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයගොල්ලන්ට පුළුවන් ඒකේ notification එක ගෙන්න ගන්න. ඉතින් එහෙනම් අද මේ පැකේජ් එක මට ඊයේ තමා හම්බුනේ 23 වෙනිදා. ඉතින් මම මේක අන්බොක්ස් කරේ නෑ. මං හිතුවා ඔයගොල්ලොත් එක්ක මේක අන්බොක්ස් කරනවා කියලා. එහෙනම් අපි බලමු මං මොනවාද තෙමු එකෙන් ගත්තේ කියලා. මේකේ වටිනාකම ඒ කියන්නේ මේක ඩිරම් වලින් ඩිරම් 923ක් වුණා. හැබැයි after discount මේක ඩිරම් 267ක් විතරයි වුණේ. ඉතින් ඔයගොල්ලෝ try කරලා බලන්න මේ දවස්වල තෙමු එකේ ගොඩාක් offers යනවා. ඉතින් enjoy තෙමු shopping haul. ඉතින් බලමු මම අද මොනවද ගත්තේ කියලා. මෙන්න මේක මම ලස්සනට ඔයගොල්ලොත් එක්ක මේක unbox කරන්න. I'm so excited. Ta-da! අර මම දැන් ඔයාලට මම අයිටම් 11ක් ගත්තා. ඉතින් එක එක පෙන්නන්න මම මොනවද ගත්තේ කියලා. පළවෙනි එක මස්කාරා එක. මට මස්කාරා එකක් තියෙනවා. හැබැයි ඉතින් මට ඒක හරි නෑ වගේ. ඊට පස්සේ මම මස්කාරා එක ගත්තා. ඊට පස්සේ මේ මොකක්ද? මේක තමයි ලිප් ස්ක්‍රබ් එකක්. මම දන්නේ නැහැ ඇත්තටම මේක හොඳයිද නැද්ද කියලා. හැබැයි මට හිතෙනවා try කරලා බලන්න ඕන කියලා. මොකද මගේ lips ගොඩාක් dark lips මට තියෙන්නේ. බලමු මේක පාවිච්චි කරලා තියන අය ඉන්නවා නම් message එකක් දාගෙන යන්න. මේක හොඳයිද නැද්ද කොහොමද මේකේ result කියලා. බලමු මම පාවිච්චි කරලා ඉවර වෙලා ඔයගොල්ලන්ට result එක කියන්න. පස්සේ තියෙනවා ළමයි මේක මොකක්ද කියන්නේ? මේක t-shirt එකක් ළමයි. large size එක. හැබැයි මම දැම්මේ medium. මෙන්න මේ විදිහේ black t-shirt එකක්. වෙනවද? මම යවුලක් නැහැ. material එකක් හොඳයි. t-shirt material එක. comfortable. හොඳයි. ඉතින් මේ වගේ ගණන් නම් මට ඇත්තටම අමතකයි. හැබැයි මම වීඩියෝ එක එඩිට් කරද්දී ඔයගොල්ලන්ට දාන්නම් මේකේ ෆොටෝ එකයි ප්‍රයිස් එකයි දෙකම. ළමයි මට hair clip ඕන වුණා. හැබැයි ෆොටෝ එකේ clip මේක වඩා ගොඩාක් ලොකු clips. අයියෝ මගේ සල්ලි. මොනවා ගන්නද? මේ වගේ ෆ්‍රෙන්ච් ස්ටික්ස් තමයි ඉල්ල තියෙන්නේ. අවුලක් නෑ. ඊට පස්සේ මට අයිබ්‍රෝ ජෙල් එකක් තියෙනවා. හැබැයි ඒක ගාලා පැය 2-3ක් විතර යද්දී සුදු පාටට අයිබ්‍රෝ වල සුදු පාට කැලි කැලි වගේ තියෙනවා. ඒ නිසා මට ඕන වුණා වෙන අයිබ්‍රෝ ජෙල් එකක් ගන්න. ඉතින් මම එකේ ඕඩර් කරලා මම මේක දැක්කලා මම ගත්තා. බලමු මේක ගාලා හොඳයිද කියලා.
ඊට පස්සේ මම ගත්තා ෆෝක් එකක්. ටිකක් දිගයි. මෙන්න මෙහෙම තමයි ඉස්සරහ තියෙන්නේ. ඊට පස්සේ තියෙන්නේ. ඉතින් මම ඔයගොල්ලන්ට ඇඳලා වීඩියෝ එකක් දාන්නම්. අවුලක් නෑ හොඳයි හැබැයි මෙටීරියල් එක ටිකක් හරි නෑ වගේ. මොනවා කරන්නද නේ? පස්සේ තමයි මම ඩෙනිම් එකක් දැම්මා. හැබැයි මේකේ ෆොටෝ එකේ හින්දා තමයි ඩාර්ක් බ්ලූ හැට් එක ඩාර්ක් බ්ලූ නම් නේ. මේක මම දැන්නේ මීඩියම් සයිස් එකේ මම දන්නේ මේක මම ටිකක් ඉන්න ලොකු වෙයිද දන්නේ. මේ හොඳයි අවුලක් නෑ ලස්සනයි. ෆෝල්ට් එක ලොකු එකක් තමයි දැම්මේ. මම හීල් එකක් කරනවා. මට හීල් එකක් තිබ්බේ නෑ. මට හීල් එකක් ගන්න උවමනාවක් තිබ්බා. මෙන්න මේ හීල් එක දැම්මා. මට මෙන්න මේ ට්‍රාන්ස්පරන්ට් හීල් එකේ තියෙන හීල් එකක් තමයි උවමනාව වෙලා තිබ්බේ බ්ලැක් එකක්. හැබැයි බ්ලැක් තිබ්බේ නෑ මේකේ. මේ තිබ්බේ මෙන්න මේ කලර් එක. මේක පස්සේ මම ගත්තා තවත් කොටසක් තියෙනවා. හැබැයි ඒකත් එකම જાතිය වගේ. එකම જાතිය වගේ ඒකේ පාට එක මෙන්න මේ විදිහට තියෙනවා. Your part is just ලස්සන නේද? මැටීරියල් එක නිකන් සිල්ක් වගේ. සිල්ක් නෙවෙයි චොට්ටක් අඳුනනද? අවුලක් නෑ හොඳයි. ඊට පස්සේ මම බෙල්ට් එකක් දැම්මා. බෙල්ට් එක මේකේ බෙල්ට් දෙකක් තියෙනවා. එකක් බ්ලැක් එකක් බ්‍රවුන්. මේ විදිහට. මේක මේ විදිහට. බ්‍රවුන් බ්ලැක් එක. මේක බලමු මේකේ මොනවද තියෙන්නේ. මේකේ තියෙන්නේ මම වීඩියෝ කරද්දී මට මොන එකක් මේක කඩන්න බෑ. මේ කඩලා මෙන්න මේ විදිහට. තේනවද ඔයගොල්ලන්ට?
මෙන්න මේ විදිහේ වීඩියෝ කරද්දි ළමයි කොහොමද මේක ඔන් කරන්නේ? මෙතන ලයිට් එකක් තියෙන්නේ ළමයි. මේකට එනවා තාම මෙන්න මේ වගේ එකක්. ඉතින් ලයිට් එකක් පත් වෙන ළමයි ඔයාලට පේනවද දන්නේ නැහැ පොඩි. පොඩි වීඩියෝ කරද්දී මෙහෙම කරලා වීඩියෝ කරන්න මම ගත්තේ. බලමු මම තාම දන්නේ නැහැ හරියටම. මේක මොකද කරන්නේ කොහොමද සෙට් කරන්නේ? බලලා වීඩියෝ එකක් දාන්නම්. මේක තමයි මගේ තෙම හෝල් එක. මේකේ තියෙන එහෙනම් ඉතින් වීඩියෝ එක ඉවර වෙනකම් බලපු ඔයාලා හැමෝටම thank you so much. මම subscribe කරලා නැත්නම් මගේ channel එක subscribe කරන්න, bell icon එක click කරලා නැත්නම් ඒකත් click කරලා තියාගන්න. මොකද මම වීඩියෝ එකක් දාපු ගමන් ඒකේ notification එක ඒ වෙලාවෙම ඔයාලට ඒක බලන්න පුළුවන් වෙන හින්දා ඒ වගේම තමා ඔයගොල්ලෝ හිතන පතන හැම දෙයක්ම සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ඉතින් මම ගිහින් එන්නම්. Thank you for watching. Bye bye.